දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද විශිවන සඳුදා මාතෘකා තමා දෙවියන් වහන්සේගේ වචනයේ පිරී සිටින්න. බයිබල් පාඩය කොලොස්සි 3:16. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුල සියලු ප්‍රඥාවෙන් සම්පූර්ණව වාසය කෙරේවා. සම්පූර්ණයෙන්ම බැසගිය බැටරියක් සහිත උපාංගයක් ගැන සිතන්න. එහි විශ්මජනකය විශේෂාංග රාශියක් තිබුණත් එය ආරෝපණය කරන සුළු එය ක්‍රියා කරවිය නොහැක. දිව්‍යන් වහන්සේගේ වචනය නොමැතිව ඔබේ ජීවිතයද එලෙස වේ. ඔබ ඔබේ සිත වැඩියෙන් දේව වචනයෙන් පුරවන තරමට ඔබ වඩාත් බලයෙන් ප්‍රඥාවෙන් සමාදාන සහ පිළිතුරුවලින් පිරෙන ලෙස සුපිරි ලෙස ආරෝපණය වේ. දෙවියන් වහන්සේ මුළු ලෝකයම උන්වහන්සේගේ වචනයෙන් මැවූසේක. දැන් එම බලවත් වචනය ඔබ තුළ වාසය කරයි. එබැවින් ඔබ සිතන ආකාරය, ඔබ කතා කරන ආකාරය සහ ඔබ ජීවත්වන ආකාරය හැරගස්වීමට දෙවියන් වහන්සේගේ වචනයට ඉඩ දෙන්න. ඔබ අධිශිලයෙන් දේව වචනය කතා කරන විට එය ප්‍රතිඵල නිබදවයි. ඔබේ බයිබලය වැසී තිබීමට ඉඩ දෙන්න. එය සෑම දිනකම පෙරලන්න. එය කියවන්න. ඒ ගැන මෙනෙහි කරන්න සහ කතා කරන්න. ඔබ එසේ කරන විට ඔබ සෑම දිනකම ජයග්‍රහණයෙහි හැසිරෙනු ඇත. දෙවියන් වහන්සේද මහිමය වේවා. දැන් ඔයාලට පුළුවන් ශුද්ධ යහන් 15 7 වෙනි පදය කියවලා අද ඉගෙන ගත්ත දේ තවදුරටත් බලන්න. අපි ආශා කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. ආදරණීය පියාණෙනි, මා තුළ ඇති ඔබගේ වචනයේ බලය නිසා ස්තුතියි. ඔබගේ වචනය මගේ හදවත පුරවයි. මගේ පියවරන් මෙහෙයවයි. සහ එහි පවසන දේ මගේ ජීවිතේ නිපදවයි. යේසුස් වහන්සේගේ නාමයේ ආමේන්.